ගයිස් අපිට අද තියෙනවා Nissan FB13 කාර් එකක්. මේකේ එමිෂන් ටෙස්ට් එක ෆේල් වෙනවා. ෆේල් වෙන්නේ මේකේ එමිෂන් ටෙස්ට් එක ගොඩක්ම මේ හයි RPM එකේදී තමයි ෆේල් වෙන්නේ. අයිඩල් එකේදී හයිඩ්‍රෝකාබන් වලවත් කාබන් මොනොක්සයිඩ් වලවත් ගැටලුවක් නැහැ. හයි RPM උත් නෙවෙයි සාමාන්‍ය RPM 2500 වගේ පෙන්නට පස්සේ හයිඩ්‍රෝකාබන් වල ගැටලුවක් නැහැ. කාබන් මොනොක්සයිඩ් percentage එක හොඳටම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දැන් අපි මේක චෙක් කරගෙන ආවා. මේක ඇවිල්ලා මේක කාබියුරේටර් මේක කාර් එක නම් ඇවිල්ලා මැනුෆැක්චර් එක 1990 කියන්නේ දැනට අවුරුදු 36ක් වගේ වෙනවානේ. ඒ කාලේ කාබියුරේටර් වල ආපු උපරිම ප්‍රමාණයට වගේ මේක තාක්ෂණයෙන් දියුණු වෙලා තියෙන්නේ. මේකේ සොලොනොයිඩ් ගත්තා සොලොනොයිඩ් තියෙනවා සාමාන්‍යයෙන් 5ක් විතර තියෙනවා සම්පූර්ණ. මේකේ ප්‍රධානම ගොඩක්ම වැදගත් සොලොනොයිඩ් එකක් තියෙනවා. මේකේ මේ අපි දෝෂ ටික චෙක් කරගෙන යද්දී අපිට දැනගන්න කියන අපිට එතන එරර් එකක් තියෙනවා කියලා අයිඩෙන්ටිෆයි වුණා. අපි චෙක් කරගෙන ආවා මේකේ තියෙන හැමදේම කාබියුරේටර් එක ගලවලා මේකේ දැනට තියෙන ජෙට් සයිස් වල නම් ගැටලුවක් නැහැ. මේකේ ස්ටෑන්ඩඩ් ජෙට් සයිස් ටික තියෙන්නේ. ඊට අමතරව වැකියුම් ලීක් ඒ වගේ දේවල් නැහැ. මේ කාබියුරේටර් එකේ කියන්නේ පවර් වෑල් කොටස. ඒ කියන්නේ අපි ගත්තොත් සාමාන්‍ය කාබ් එකක තියෙන පවර් වෑල් කොටස. මම ඔයාලට පෙන්නන්න සාමාන්‍ය කාබ් එකක තියෙන පවර් වෑල් කොටසක්. මේ තියෙන්නේ පවර් වෑල් එක. මේක තමයි පවර් වෑල් එක. මේ තියෙන පවර් වෑල් එක ඔපරේට් වෙන මේක මැනිෆෝල්ඩ් වැකියුම් එකෙන් වැඩ කරන්නේ. මේ කාබියුරේටර් එකේ ඒ කොටස නැහැ. ඒ කොටස නැති වුණාට ඒ අදාළේ වැඩේ කරගන්න මේක පාවිච්චි කරලා තියෙනවා. ඉලෙක්ට්‍රොනික පැත්තෙන් තමයි මේක ගොඩක්ම මේ කාබියුරේටර් එක ඒ කියන්නේ ඒ තත්ත්වයට දියුණු වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි ගොඩක්ම වැදගත් වෙන ස්විච් එකක්. මේක මේ නිසාන්ලට ආවට මේක ගොඩක්ම ඉතාචි මැනුෆැක්චර් කරපු මේ කාබියුරේටර් එකක් මේක. මේකේ මේ තියෙනවා මේ වගේ මේ තියෙන වැකියුම් ස්විච් එකක් මේක. ඒ කියන්නේ මේකෙන් ඇවිල්ලා කියන්නේ අපි ගත්තොත් එහෙම මේක නිකන් ඩිජිටල් ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ. ඔන් ඔෆ් කියන දෙක විතරයි මේකේ තියෙන්නේ. කියන්නේ කන්ටැක්ට් වෙනවා. කියන්නේ සාමාන්‍ය ස්විච් එකක් ඔන් ඔෆ් වගේ තමයි වැඩ කරන්නේ. ඒ ඇරුණුකොට මේකේ රෙසිස්ටන්ස් වෙනසක්වත් ඒ වගේ දෙයක් වෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් EFI වාහන වල මැප් සෙන්සර් එකක් ගත්තොත් මැප් සෙන්සරේ කියන්නේ මැනිෆෝල්ඩ් වැකියුම් එක අනුව එයා සිග්නල් එකක් හදා ගන්නවා වේරි කර ගන්න ඕනේ. එහෙම සිග්නල් එක නෙමෙයි මේක වෙන්නේ. මේකේ කන්ටැක්ට් වෙන එකයි කන්ටැක්ට් වෙන්නේ නැති එකයි ඒ කියන්නේ එතකොට තමයි ස්විච් එක ඔන් ඔෆ් වෙන විදිහට තමයි මේක වැඩ කරන්නේ. සමහරක් මොඩල් වල එනවා මෙතන මේ තියෙන මේකෙත් මේ කැප් එක ගලවන්න පුළුවන්. කැප් එක ගලවලා අපිට ඕන විදිහට මේක ස්ක්‍රූ එකක් තියෙනවා. ඒක කරකවලා අදාළ වැකියුම් එකට මේක ඔපරේට් වෙන්න හදා ගන්න පුළුවන්. මම වාහනේ පොඩ්ඩක් ස්ටාර්ට් කරන්න. මම වාහනේ ස්ටාර්ට් කරා. වාහනේ ස්ටාර්ට් කරලා තියෙන්නේ ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ කියන එක වෑල් එකක්. මේකට කියනවා මික්සර් කන්ට්‍රෝල් සොලොනොයිඩ්. ඒ කියන්නේ කාබියුරේටර් එකේ මම කියන අර පවර් වෑල් කොටසත් එක්ක ඇතුළුව වැඩ කරන යුනිට් එක ඒ වෙන වැඩේ කරන්න මේ කාබියුරේටර් එකේ පාවිච්චි කරලා තියෙන වෙනම ගැජට් එකක්. මම ඒ ගැජට් එක පෙන්නන්නම්. ඔන්න මම ඒක මෙන්න මේ තියෙන්නේ ඒ සොලොනොයිඩ් එකේ තියෙන වයර් දෙක. ඒ වයර් දෙක හයි වෙන්නේ මේ සොකට් එකට. මම මේ දෙක ගලවලා තියෙන්නේ. ඔන්න මම මේ දෙක හයි කරනවා. ඔයාලට පේනවා ඇති. ඒක හයි කරාට පස්සේ PWM සිග්නල් එකක් තමයි එන්නේ. ඔයාලට පේනවද දන්නේ මේක මේ. මොකද එන්ජින් එකේ වේගෙත් එක්ක ඒ PWM සිග්නල් එකක් තමයි මේ සොලොනොයිඩ් එක වැඩ කරන්න එන්නේ. අපි මේක චෙක් කරගෙන ආවා. මේකේ කියන්නේ මේක හයි RPM වලදී එන්ජින් එකට යන පෙට්‍රල් ප්‍රමාණය වැඩිකමක් තමයි තියෙන්නේ. මේකේ ප්ලග් වලවත් ඊළඟට ඇවිල්ලා ඩිස්ට්‍රිබියුටර් එක ඇතුළේ ඒ වගේ ඉග්නිෂන් පැත්තේ මොනවාවත් ගැටලු තිබුණේ නැහැ. අපි චෙක් කරගෙන ආවා. ඔයාලට පේන ඇති වැකියුම් ගේජ් එක.
වැකියුම් ගේජ් එකෙත් වැකියුම් ලීක් එහෙම මොනවත් නැහැ නෝමල් පර්ෂන් එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට පෙනෙයිද දන්නේ පවර් වෑල් එක ඔපරේට් වෙන අවස්ථාව මම පෙන්නන්නම්. ඔය නෝමල් ඇක්සලරේෂන් එක. දැක්කද මේ ඔයාලට ඇහෙනවද දන්නේ සද්දේ මේ ස්විච් එක වැඩ කරනවා. මේක වීඩියෝ එකට නම් සමහරක් විට ඇහෙන්නේ නැති වෙයි. හරි. මම මේ જાතිය කාබියුරේටර් එකක් වීඩියෝ එකට ගන්න ඕන නිසාම එකක් තියෙනවා දැනට ගලවගත් එකක්. මම ඒක පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ වර්ගයේම කාබ් එකක් නෙමෙයි. මේක ටිකක් වෙනස් වුණත් ඇතුලේ ගත්තට පස්සේ ඇතුළාන්තය ඔක්කොගෙම වගේ එකයි. නමුත් මේකේ පවර් වෑල් එකක් අමතරව තියෙනවා. අර කාබියුරේටර් එකේ පවර් වෑල් එකක් ඉන්නේ නැහැ. මෙන්න මේ තියෙන සොලනොයිඩ් එක. මේකට තමයි කියන්නේ මික්සර් කන්ට්‍රෝල් සොලනොයිඩ්. ඒ කියන්නේ කාබ් එකේ මික්ස් එක ඕන අවස්ථාවලදී කියන්නේ මේක රිච් කරගන්න ඕන නම් ඊළඟට ඇවිල්ලා ලීන් කරගන්න ඕන නම් ඒ ඕන විදියට PWM සිග්නල් එකක් දීලා තමයි මෙයා මේ කාබ් එකේ එයා ෆුවල් මික්ස් එක හදාගන්නේ. දැන් අපි සාමාන්‍ය EFI වාහනයක් ගත්තොත් එහෙම ඒකේ පෙට්‍රල් යම්කිසි ප්‍රෙෂර් එකකින් එනවා. ඒ ප්‍රෙෂර් එකකින් එනවා වගේම ඊට පස්සේ ඉන්ජෙක්ටර්ස් වලින් තමයි මැනිෆෝල්ඩ් එකට විදින්න තියෙන්නේ. ඒ ඉන්ජෙක්ට් කරන අවස්ථාවේ ඉන්ජෙක්ට් කරන ප්‍රමාණය තීරණය කරන PWM සිග්නල් එකේ. නමුත් දැන් මේ කාලේ කියන්නේ මේ දැන් අවුරුදු 36කට විතර 36ක් වගේ වෙනවා. ඒ කාලේදී පාවිච්චි කරලා තියෙන තාක්ෂණය තමයි දැන් මේ සක්ෂන් එක කාබ් එක වැඩ කරන්නේ මැනිෆෝල්ඩ් සක්ෂන් එකත් එක්ක ඇදලා යන කියන්නේ අපි බර්නෝලි තියරි එකටත් එක්ක ගත්තට පස්සේ මේ ඇදිලා යන හුලං පාරට මේ මික්ස් වෙන මේ ඔයාලට පේනවද දන්නේ මෙතන තියෙන චූටි ජෙට් එකක්. සාමාන්‍ය නෝමල් වෙන්චූරියෙන් ඇදිලා යනවා වගේම ඊට අමතරව තව තියෙන පෝට් එකක්. ඒ කියන්නේ අපි හිතමු බයිපාස් පෝට් එකක් කියලා. මේ බයිපාස් පෝට් එකේ යන පෙට්‍රල් ප්‍රමාණය තීරණය කරන්නේ එයා කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ PWM වලින් වැඩ කරන මෙන්න මේ සොලනොයිඩ් එකේ. දැන් අර වාහනේ තියෙන තියෙන ගැටලුව මේ වෑල් එක ස්ටක් වෙලා තියෙන. මේ වෑල් එක වැඩ කරන්නේ නැහැ. දැන් මේ මම ඔයාලට පෙන්නන්නම් මේ කාබ් එකේ එහෙම ගැටලුවක් නැහැ. මේ කාබ් එකේ මේ වෑල් එක මට චෙක් කරලා පෙන්නන්න පුළුවන් ඔයාලට. මම වාහනේ නතර කරලා ඔයාලට පෙන්නන්නම්. හරි. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් මේ මම ඔය ඒ සොලනොයිඩ් එකට කරන්ට් එක දෙනවා. සද්ද එනවද දන්නේ නැහැ ඔයාලට. ඔන්න ඔහම ඔය සොලනොයිඩ් එක වැඩ කරන්න ඕන. මේක ඇතුලේ තියෙන පොඩි මැග්නට් ෆීල්ඩ් එකෙන් වැඩ කරන ඔයාලට පේන්නේ කැමරේකට ඔන්න ඔය ආකාරයට ඔය සොලනොයිඩ් එක වැඩ කරනවා. දැන් මේ කාබියුරේටර් එකේ තියෙන ගැටලුව මේ සොලනොයිඩ් එකට සප්ලයි එක ආවට PWM සිග්නල් එකෙන් වැඩ කරාට මම මේකේ සප්ලයි දෙන්න ඕන නිසා ටිකක් දිග වයර් එකක් දාන් තියෙනවා. මම දැන් සප්ලයි දීලා පෙන්නන්නම් ඔයාලට. ඔයාලට පේනවද නැහැ මෙතනින් කරන්ට් එකක් අල්ලනවා යම්කිසි ඇම්පියර් රේන්ජ් එකක් අල්ලනවා. ඇල්ලුවට අර සොලනොයිඩ් එක ඔපරේට් වෙන්නේ නැහැ. මේ සොලනොයිඩ් එක ඔපරේට් වෙන්නේ නැහැ. දැන් මේ සොලනොයිඩ් එක හිර වෙලා තියෙනවා. මේක හිර වුණා කියන්නේ සාමාන්‍ය මේ සොලනොයිඩ් එක කියන්නේ අපි කියන සප්ලයි නැති වෙලාවට මෙයාගේ ජෙට් එක ඕපන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ normally open විදියට තමයි තියෙන්නේ. එතකොට අමතර ෆුවල් යනවා. මික්ස් එක කොයි වෙලෙත් බැලුවත් මෙයා රිච්ම තමයි තියාගන්නේ. PWM සිග්නල් එකෙන් තමයි මෙයාගේ කන්ට්‍රෝල් කරගන්නේ. කොච්චර වෙලාවක මේක ඇරෙන්න ඕන ඩියුටි සයිකල් එක කන්ට්‍රෝල් කරන්න එතනින්. ඒක මේකේ තියෙන වෙනම යුනිට් එක. ඒක කන්ට්‍රෝල් කරගන්න මෙයා සෙන්සර්ස් කිහිපයක රීඩින් බලනවා.
කූලන් ටෙම්පරේචර් එක බලනවා. ඒ කියන්නේ කෝල්ඩ් ස්ටාර්ට් එකක් ආවට පස්සේ පොඩ්ඩක් මික්ස් එක රිච් කරලා තියා ගන්නවා. ඒ වගේමයි මේ වැකියුම් ස්විච් එකේ සිග්නල් එක ගන්නවා. ඒ වගේම මේ වගේ TPS සෙන්සර්ස් නැති වුණාට throttle එකට එනවා ස්විච් එකක්. මේ තියෙන මේ වගේ තියෙන throttle එක වැඩ කරන්න වෙනම ස්විච් එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ පල්ලමක වගේ අපි යනවා ගියර් එකක පල්ලමක වගේ යනකොට එන ෆුවල් එක අපිට තව ටිකක් අඩු කරන්න පුළුවන්. ඒකට අපි ඇක්සලරේටර් අතහැරලා තියෙන ඇක්සලරේටර් අතහැරලා රෝද වලින් එන්ජිම කරකවගෙන එන වෙලාවට අපිට EFI එක නම් ඉන්ජෙක්ටර්ස් වල PW සිග්නල් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණාට මේකේ එහෙම කන්ට්‍රෝල් කරන්න තියෙන එකම සෝලනොයිඩ් එක තමයි මේක. මෙන්න මේ තියෙන සෝලනොයිඩ් එක. ඒක කන්ට්‍රෝල් කරන්න සිග්නල් එක ගන්න. මෙන්න මෙතන තියෙනවා throttle එකට එන ස්විච් එකක්. ඊට පස්සේ මේ සෙන්සර් එක තියෙනවා, වැකියුම් එකෙන් ගන්න සෙන්සර් එක තියෙනවා. ඒ වගේම මේකේ කූලන් ටෙම්පරේචර් සෙන්සර් එක තියෙනවා. ඔය වගේ රීඩින්ග්ස් ටිකක් අරන් තමයි මේ සෝලනොයිඩ් ටික ඇතුළේ මේකේ තව තියෙනවා. අපි කිව්වොත් එහෙම සාමාන්‍ය EFI වාහනයක idle lap එක වැඩ කරන විදිහට වැඩ කරන්න මේකේ එයා වලට වෙනම තියෙන සෝලනොයිඩ් දෙකක්. ඒ කියන්නේ මේ සෝලනොයිඩ් වලින් ෆුයල් එක කන්ට්‍රෝල් වුණාට එයා එක කන්ට්‍රෝල් වෙන්න මේකේ තියෙනවා වෙනම සෝලනොයිඩ් දෙකක් මෙතන පහළ මේ තියෙන කාබ් එකේ යට. මේකේ ඇවිල්ලා කියන්නේ EFI එන දැන් මේක ඇවිල්ලා FB13 FB14 එකේ ඉඳන් කෙලින්ම යන්නේ EFI. ඒ කියන්නේ කාබ් එකක උඩරිම මට්ටමට මෙයාලා දියුණු කරලා තියෙනවා. අපි මේක රිපෙයාර් කිට් එහෙමත් දාලා තියනවලු. අපි බැලුවා අලුත් කිට් එකක් එහෙම තියෙන්නේ. ඒත් මේක එමිෂන් ටෙස්ට් එක ෆේල් වෙනවා. එමිෂන් ටෙස්ට් එක ෆේල් වෙන නිසාම තමයි ඊට පස්සේ ඩයග්නොස් කරලා බැලුවේ ජෙට් වල ගැටලුවකුත් නැහැ, කාබියුරේටර් එකේ හවුසින් වල ක්‍රැක් එකක්වත් එහෙම ගැටලුවකුත් නැහැ. එහෙම බලාගෙන ආව තමයි අපි මේ අවසානටම චෙක් කරන්න ගත්තේ මේක ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක. මොකද දැන් මේ වගේ මේ වාහනවල මේ වගේ ගැටලු එන්න පුළුවන්. දැන් ලොකු කාලයක් වෙන නිසා මේ වගේ ගැටලු වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම ලෙඩේ හොයාගන්න ඕන. හරියටම ලෙඩේ හොයාගන්න ඕන නිසා තමයි අපි PW සිග්නල් එකේ ඉඳන් මේක ඩයග්නොස් කරගෙන ආවේ. අපි දැන් බලනවා මේකට මේ අපිට සොලනොයිඩ් එකක් හොයාගන්න ඕන. අපි මේ සොලනොයිඩ් එක බැලුවා අපිට සොලනොයිඩ් එක හදාගන්න බෑ. ඒ කියන්නේ අපේ කාබියුරේටර් ස්ප්‍රේ ගහලා එහෙම ක්ලීන් කරලා බැලුවා කොහොම හරි සොලනොයිඩ් එක ඒ කියන්නේ කොයිල් එකේ රෙසිස්ටන්ස් අවුලක් නැහැ. ඒක ඕකේ. නමුත් මේක ස්ටක් වෙලා තියෙන වැඩ කරන්නේ නැහැ. අතුලේ සිස්ටම් එකම හිර වෙලා. හරි අපි බලමු එහෙනම් රිපෙයාර් එකකින් පස්සේ ආයෙ හම්බ වෙමු. අපිට මේ වගේ පරණ වාහන අපි ස්පෙෂලිම කරනවා කාබ් එහෙම තියෙනවනම් කාබ් වල ප්‍රශ්න තියෙනවනම් අරන් එන්න. ඊළඟට ඩිස්ට්‍රිබියුටර් වල ප්‍රශ්න තියෙනවනම් කතා කරන්න. අපි මොනරාගල ඉන්නේ. මොනරාගල ENM Solution House page එකේ දාලා තියෙනවා අංකෙත් එක්කම විස්තර ටික දාලා තියෙනවා. මේ වගේ දේවල් වලට ඉතින් කාබියුරේටර් තියන්නවත් වෙන වෙන උපක්‍රම දීලා වෙන වෙන දේවල් කරන්නවත් එහෙම ඕනේ නැහැ. බොහොම කලාතුරකින් තමයි කාබ් එකක් තියන්න වෙන්නේ. තියෙන එකම ගැටලුව මේ වගේ මේ සොලනොයිඩ් එහෙම හොයාගන්න ටිකක් අඩුයි. එහෙම වුණොත් අපිට ගෙන්න ගන්න තමයි වෙන්නේ. eBay එකේ වගේ තියෙනවා. eBay එකෙන් හරි අලියකේ සමහරක් විට තියෙන්න පුළුවන්. එහෙම බලලා ඉතින් ගෙන්න ගන්න වෙනවා. එහෙම නැත්නම් ඉතින් මේ මොඩල් එකේ කාබියුරේටර් කැඩෙනවා අඩුයි. ඒ කියන්නේ ගොඩාක්ම පරණ වාහන නම් වාහන කණුතු වල හරි කාබියුරේටර් එක පාර්ට් එකක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ FB13 කියන වාහනේ දුවනවා තාමත්. ඒ වාහනේ දුවන නිසා ඒ වගේ ගොඩක් කැඩෙන ප්‍රමාණය අඩුයි. බලමු අපි මේකට සොලනොයිඩ් එකක් හොයලා සොලනොයිඩ් එක දාලා අපි දාන්නම්. දැනට මේකේ ප්ලග් තදටම කළු වෙන්නේ නැහැ. නමුත් යම් මට්ටමකට සුදකුත් එක්ක කාබන් ඩිපොසිට් වෙනවා. අපි බලමු ඔක්කොම අපේ වැඩෙන් පස්සේ රනින් එකකුයි ප්ලග් වල තත්ත්වෙයි අපේ සොලනොයිඩ් ටික වැඩ කරන විදියයි ඊට ඔක්කොම පෙන්නන්න. හරි. thank you.